හායි යාළුවනේ අද අපි ඔයාලත් එක්ක එකතුලා ඉන්නේ අනුරාධපුර බ්ලොග් එකේ. ඉතින් අපි කියන්නේ අද විශේෂ දවසක් අත්තර නම දවසක් දවසක් අනුරාධපුර යන්නේ. නාරසනයක් බලාපොරොත්තු වෙනවා ඉතින් ඔන්න අපි බලමු අපි දැන් යනගම මේ One hour later. යාළුවනේ අපි ජයශ්‍රී මහ බෝධියට ගියා. එතනදී අපිට කොට වීඩියෝ කරන්න බැරි වුණා මාරසනයක් හිටියේ. One hour later. යාළුවනේ අපි ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳලා රුවන්වැලි සෑයට ආවා. කොහොම හරි අපිට පැයක විතර කාලයක් ගියා එතෙන්ට එන්න. අද ඉතින් අපි රුවන්වැලි සෑයට එන්න විශේෂ හේතුවක් තියෙනවා. අපේ පැත්තේ අපේ ගමේ රට ගිහපු මාමා කෙනෙක් රුවන්වැලි සෑය ගාවට ගිහින් හිතාගෙන තියෙනවා එයා රට ගිහිල්ලා ඇවිල්ලා මල් 1000ක් පූජා කරනවා රුවන්වැලි සෑයට කියලා. ඉතින් මේ මාමා මේ ළඟදී ආවා. ඉතින් වෙසක් තිබ්බ හින්දා අපි හිතුවා වෙසක් එකටම යන් කියලා. අපි ඉතින් වෙසක් පොයදා උදේම ගියා. කලින් දවසේ මල් ටික ඕඩර් කරලා තිබ්බා. මල් ටික හම්බෙන්නත් අපිට පැයක විතර කාලයක් ගියා. ඒකින් ඉඳන් ටිකක් වෙලා ගියා. ඉතින් මාල් සෙනඟ කෙන්න ඔයාලට පේනවා ඇති. අපි මල් 1000 ඉතින් මල් 1000 විනාඩි 2කින් විතර ඉවර වුණා. ඉතින් ඒ මාමලාත් ගොඩක් සතුටුයි. අපිටත් ගොඩක් පිං. ඒ මාමලාත් ගොඩක් පිං. ඉතින් අපිවත් එක්ක ගියාට ඊළඟට ඔයාලට පේනවා ඇති අපි කට්ටිය මල් බෙදනවා. ඉතින් මාර සෙනඟක් ඉන්නේ. මාත් ඉතින් පොලිමෙන් ගිහිල්ලා මල් ටිකක් ගත්තා රුවන්වැලි සෑය වඳින්න කියලා. ඉතින් ඉස්සරහට යන්න යන්න මාර සෙනඟක් හිටියේ කොහොම හරි එක තැනක විනාඩි 2ක් විතර ඉන්න ඕනේ මොකද අද වෙසක් හින්දා. ඉතින් ඔහොම තමා රුවන්වැලි සෑය වැඩේ වුණේ අද. ඉතින් ගොඩක් සතුටුයි. මාත් ඉතින් මල් ටිකක් අරගෙන ලස්සන වීඩියෝක් කරා. A few moments later. ඉතින් යාළුවනේ අපි අපේ මල් බෙදන වැඩේ ඉවර කරලා රුවන්වැලි සෑය වැඳලා එළියට එන්නත් පැය භාගයක විතර කාලයක් ගියා. ඊට පස්සේ අපි ඉතින් අපි බස් එක තිබ්බ තැන හොයාගෙන ගියා. මොකද බස් ගොඩක් තියෙන හින්දා බස් එක හොයාගන්නත් අමාරු වුණා. සෑහෙන දුර තිබ්බ කිලෝමීටරයක් විතර අපිට යන්න වුණා බස් එක හොයාගන්නත්. ඊට පස්සේ ඉතින් අපි කොහොම හරි 12 විතර වුණා අපේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා පූජා භූමියෙන් එළියට යද්දී. ඊට පස්සේ ඉතින් අපි දවල්ට කාලා නාන්න ගියා. ඉතින් යාළුවනේ අපි පූජා භූමියෙන් එළියට ඇවිල්ලා දවල්ට කෑවා. දවල්ට කාලා අපි එහෙම්මම අවුකන බලන්න ගියා. අවුකන බලන්න ගිහිල්ලා ඒ ළඟ තිබ්බ පන්සලක් බලන්න ගියා. ඒ ටික වීඩියෝ ගන්න බැරි වුණා. මේ ෆෝන් එකේ බැටරි බැස්සා. ඉතින් යාළුවනේ අපි නාන්න කියලා ගියේ තිසාවට. තිසාව වෙතන් 4ක විතර නවත්තවුවා. සමහර තැන්වල වැස්ස නිසා මඩ තිබ්බා. සමහර තැන්වල මාල්සන එකක් හිටියේ. එමගේ තැන්වල නාන්නත් බැරි හින්දා අපි ගියා හොඳ තැනක් බලන්න. කොහොම හරි එතනත් විනාඩි 15කින් විතර අපි තැනක් හොයාගත්තා. දන්නවනේ ඉතින් වතුරට වැස්සාම ඕන කෙනෙක්ට ආසාව තියෙන හින්දා කොහොම හරි පැයක් විතර නෑවා. අපි නාලා ඇවිල්ලා අපි එහෙන් එන්න පිටත් වුණා. එන ගමන් අපි නුවරවැල ගාව තේ එකක් බොන්න නැවැත්තුවා. ඒකෙන් ගත්ත පොඩි වීඩියෝ කැලක් තමයි තියෙන්නේ. ඉතින් ඔහොම තමයි අද දවසේ අපිට මේ vlog එක කරන්න ඕනේ. එතරම් දවසම තිබ්බ vlog එක ඒත් කරගන්න බැරි වුණා සෙනඟයි බැටරි ප්‍රශ්නයි. හින්දා අපිට vlog එක සම්පූර්ණ කරගන්න බැරි වුණා. අපේ අලුත් vlog එකකින් අපි මීට වඩා ලස්සන දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගෙහින් එන්න කියලා